සහෝදර සහෝදරවරුනි, අද අලුත් දවසක් උදා වී ඇත. දෙවියන් වහන්සේ මැවූ අලුත්ම දවස අදවරුනි. ලස්සන උදෑසනක් අද හිමිදිරි උදෑසනක් උදා වී ඇත. වෙනදා මෙන්ම මේ උදෑසන අපිට මවල දුන්නේ, මේ විශ්වය අපිට මවල දුන්නේ අපේ දෙවියන් වහන්සේ. මේ දෙවියන් වහන්සේ මැව්ව මේ දවසේ සතා සිව්පාවා මනුස්සයා සෑම කෙනෙක්ම අපි සෑම කෙනෙක්ම මවල කොච්චර ලස්සන්ට ජීවිතයක් අපිට ලබලා දීලා තියෙනවද? මේ ජීවිතය අපිට කොච්චර ලස්සන්ට ගෙවා ගන්න පුළුවන්ද? නමුත් අපි අපේ ජීවිත මොන තරම් විනාශ කරගත්තද? ඒ වගේම අපේ ජීවිත අයාලේ ගියාද? අපේ ජීවිත අපේ සිතිවිලි වලට ඉඩ දීලා, හිතට ඉඩ දීලා, හිතට ඕන විදිහට කොච්චර ගත කරාද? ඒ වගේම බලන්න අපේ ලෝකෙ කොච්චර සිද්ධ වෙනවද? මේ අපරාධ වලින් අපි කොච්චර විනාශයට පත් වෙලා තියෙනවද? හොරකම් කරනවා, මංකොල්ල කනවා, කුඩු ගහනවා, ගංජා ගහනවා. එතකොට තව කොච්චර දේවල් තියෙනවද? මිනී මරනවා. මහා අයහපත් විදිහට අපි ජීවත් වුණා. ඒ ජීවත් වෙච්ච කාලේ ඉවරයි. අපි දැන් තේරුම් අරගෙන තියෙනවා. අපි මේ කළේ මොනවද? අපේ තරුණ වයස අපි විනාශ කරගත්තා. විනාශ කරගත්තේ නැති අය කොච්චර ඉන්නවද? නමුත් අපේ ජීවිත අපේ තරුණ වයසේ අපි විනාශ කරගෙන අයහපත් විදිහට අපි ජීවත් වුණා. නමුත් දැනකොට අපි දැන් මහලු වයසට පත් වෙලා තියෙනවා. මේ මහලු වයසට එනකොට අපි අපේ ජීවිතය සම්පූර්ණ විනාශ කරගෙන ඉවරයි. නමුත් මහලු වයසට එනකොට අපි මොනවද මේ අපේ අතීතයේ කළේ? අපේ ජීවිතවල මොනවද අපි මේ කරේ කියලා හිතෙනකොට අපිට මොනතරම් දුක, මොනතරම් වේදනාවක් ඇති වෙනවද? ඇයි අපිට මෙච්චර ලස්සනට විශ්වයේ මවලා දීලා දෙවියන් වහන්සේගේ අනට කීකරු නොවි, දෙවියන් වහන්සේව ගණන් ගන්න නැතුව අපි මේ වගේ විනාශ වුණේ කියලා හිතෙනව නේද? එහෙනම් දුවේ පුතේ, අපේ මහලු වයස අපි විනාශ කරගෙන ඉවරයි. වගේ රත්තරන් දුවේ පුතේ. දැන් තියෙන්නේ ඔයගොල්ලෝ ලස්සනට දෙවියන් වහන්සේගේ අනට කීකරු වෙලා යහපත් මිනිස්සු විදිහට